අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ 84 වෙනි කණ්ඩායම සංවිධානය කරපු අකුරට සවයක් කියන වැඩසටහන මෙන්න මේ වගේ ලස්සනට ඉතින් අපිට සිද්ධ කරන්න පුළුවන් වුණා. ඉතින් ඒකට මාවත් සම්බන්ධ කරගත්තා. ඉතින් හරිම ලස්සන වැඩක්. මම හරි ආසාවෙන් හිටියේ. ඉතින් අපිත් එක්ක මනුසත් දෙරණ. ඉතින් දෙරණ නාලිකාව අපිත් එක්ක එකතු වුණා මේ වැඩේට. ඉතින් මටත් වචන කීපයක් කතා කරන්න හම්බුණා මේ වැඩේ ගැන. ඉතින් දෙරණ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් මගේ හැඟීම් ටික වචන වලට මම පෙරලපු අවස්ථාවක් තමයි තියෙන්නේ. ඔන්න කපිල අයියත් ඉන්නවා අපේ වැඩේ. ඉතින් කපිල අයියේ අපි මිනිස්සු විදිහට අද මේ කරන වැඩේ දැන් මේ මිනිස්සු දකිනවා මේ වීඩියෝ එක. එතකොට ඒගොල්ලන්ටත් මේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් මොනවද ඒගොල්ලන් කරන්න පුළුවන්? මල්ලි අපි මිනිස්සු විදිහට අපි ඒකම ළමයි පුළුවන් තරම් අපිට පුළුවන් ප්‍රමාණය මිනිස්සුන්ට උදව් කරනවා. ඉතින් අපි තාම අපි හොඳටම දන්නවා මේ අපේ රටේ පහුගිය ගම්වතුර යටට එක්ක තාම මිනිස්සු අමාරු ජීවත් වෙන අපි දැන් ඇවිල්ලා ඉන්න මේ ප්‍රදේශ ඒ විදිහට ඇවිල්ලා දැක්කට පස්සේ තමයි අපිටත් ඒක හරියටම තේරුම් ගිය කොච්චර මේ බරපතල තත්ත්වයක්ද මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒකට අපිට පුළුවන් ප්‍රමාණය තමයි අපි මේකෙන් බොහොම සතුටින් උදව් කරන්නේ. ඒක ඉතින් හැමෝටම බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා. අපි දන්නවා හැමෝම අමාරු තත්ත්වෙක ඉන්නේ. ඒ අමාරු තත්ත්වෙ හිටියත් ඉතින් පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් දෙයක් අපේ මිනිස්සුනේ කරමු කියලා තමයි මම යෝජනා කරන්නේ. මේ ටීම් එකක් විදිහට එකතු වෙනවා නම් අපිට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් අපිට ඉස්සරහට වීඩියෝස් ටිකක් ගේන්නම්. එතකොට ඔයාලට තේරෙයි ඔයාලට මොන වගේ උදව් ටිකක් කරන්න පුළුවන්ද කියලා. අපි දෙරවිල කනිෂ්ඨ විද්‍යාල භූමියකට ගම්පොළ ප්‍රදේශයේ දෙරවිල කනිෂ්ඨ විද්‍යාලයේ අපි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ළමයි ඉන්නේ දැක්කම ඔයාලට තේරෙයි ඒගොල්ලෝ කොච්චර දුෂ්කරතා නැද්ද ජීවත් වෙන ළමයිද කියලා. ඉතින් මේ පුංචි පැටවු ටික අපිව මෙන්න මේ වගේ ලස්සනට පිළිගත්තා. ඉතින් හරිම සතුටුයි ළමයි ඒගොල්ලෝ අපි වෙනුවෙන් හිටපු විදිහට. අද ඒගොල්ලෝ හැමෝටම තෑගි හම්බෙනවා. ආදර නෙමෙයි තෑගි හම්බෙනවා. සමහර ළමයින්ට ඉස්කෝලේ ඉඳන් එන යුනිෆෝම් එකක් නැහැ. ඉතින් මේ පුංචි පැටවු මේ වගේ තමයි අපිව පිළිගත්තේ. පුංචි මල් කැකුළු තමයි මේ පාසලේ ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් ආසාවෙන් හිටියේ අපි ඒගොල්ලන්ට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා බලන්න. ආයෙත් මතක් කරනවා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් තමයි මේ වැඩේ කරේ 84 වෙනි කණ්ඩායම. ඉතින් මේ පාසලේ ඉන්න හැමෝම ගුරුවරුත් එක්ක එකතු වෙලා හරි ලස්සන වැඩසටහන සංවිධානය කරලා තිබ්බා අපි වෙනුවෙන්. මේ කොච්චර දුෂ්කරතා ආවත් මේ අපිව පිළිගන්න පොල් තෙල් පහනේ ඉඳන් සූදානම් කරලා තිබ්බා. ඉතින් මගේ හිතට ආවේ ඇත්තටම මෙච්චර දුෂ්කරතා මැද්දෙත් මේ වගේ දෙයක් සංවිධානය කරන්න පුළුවන් කියන්නේ ඒගොල්ලන්ගේ හිත කොච්චර ලස්සන නැද්ද? හිත කොච්චර ශක්තිමත් නැද්ද? මේ පුංචි පැටවු තෑගි ගන්න වෙලාවේ හරිම සතුටින් තමයි ඒව ගත්තේ. ඇත්තටම ඒ මොනුවල් දැක්කම අපිට පුදුම සතුටක් එන්නේ. අනේ අපි මෙහෙම දෙයක් කරානේ කියලා. ඉතින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ මේ 84 වෙනි කණ්ඩායම මේ කරපු වැඩේ ඇත්තටම ලොකු පිනක්. මොකද මේක විශේෂ වෙන්නේ ඇත්තටම අපි ගොඩක් මිනිස්සුන්ට උදව්පදව් කරා. නමුත් මම දැක්ක දෙයක් තමයි මේ වගේ ගම්වල අසරණ වුණ අයට උදව් කරන්න කවුරුත් ගියේ නැහැ. එහෙම ඒක සාධාරණ. මොකද ඒකට හේතුව ඒ ගම්වලට යන්න අමාරුයි. දැන් අපිත් මේකට ගොඩක් අමාරුවෙන් තමයි යාවේ. මොකද මේ පාරවල් කැඩිලා ගමේ මිනිස්සුම එකතු වෙලා තමයි මේ දේවල් හදලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඔක්කොම බැලුවට පස්සේ මේ වගේ ගම්වලට ගොඩක් අය යනවා අඩුයි. ඉතින් හැබැයි ඇත්තටම උදව් අවශ්‍යත් මේ අයට. අපි කොළඹ වට ඉන්න අයට එහෙම ඇත්තටම පුළුවන් උපරිම උදව් කරා. හැබැයි මේ මිනිස්සු අදටත් අසරණයි. අදටත් ඒගොල්ලන්ට ගෙවල් නැහැ. ඒගොල්ලෝ මේ පාසලේ තමයි ගොඩක් දවස් ඉඳලා තියෙන්නේ. ඉතින් ඔන්න අපිට පුළුවන් විදියට නැටුමින්, ගැයුමින්, රංගනයෙන් මේ දෙමාපියන්ව සහ මේ දරුවන් ඉතින් සුළු මොහොතකට හරි අපි සතුටු කළා. ඉතින් ඒගොල්ලොත් හරිම ලස්සන නැටුමකින් අපිව සතුටු කළා. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ වැඩපිළිවෙල සිද්ධ වුණේ. ඇත්තටම මේ අවුරුද්දේ කරගත්ත ලොකුම හිත සතුටු වෙන වැඩක් තමයි මම මේ සම්බන්ධ වුණේ. ඉතින් මගේ හිතට පුදුම සතුටක් තියෙන්නේ මෙහෙම දෙයක් කරපු එකට. මම දැක්ක තව දෙයක් තමයි මේ පාසලේ විදුහල්පතිතුමා සහ මේ ගුරු මණ්ඩලයත් ගොඩක් මහන්සි වෙනවා මේගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන්න. අපි යන්න ලෑස්ති වෙනකොට මේගොල්ලන්ගේ තියෙන ආදරය තමයි මේ පේන්නේ. ගොඩක් අය අහනවා ඉතින් මේ ශේෂ්ත්‍ර ඉස්සරහට යනකොට ගොඩක් හැලහැප්පීම් ගොඩක් ප්‍රශ්න වෙනවා නේද කියලා. ඔව් වෙනවා. ඉතින් ගොඩක් අය අහනවා ඒ තැන්වලදී ඔයා වැටෙන්නේ නැද්ද? ඔයා කොහොමද ඒව ඉවසන්නේ කියලා. ඉතින් ඇත්තට මේ දේවල් ඉවසන්නේ වැටෙන්නේ නැතුව ඉන්නේ ප්‍රේක්ෂක ඔයාලගේ ආදරය එක්ක තමයි. ඉතින් මේ දිනෙත් ඒ වගේ අවස්ථාවක් මාව දන්න මිනිස්සු මේ විදියට ඉන්නකොට
මට ඒගොල්ලන්ගේ ආදරය ඒ විදිහට හම්බෙනකොට ඉතින් කොහොමද අපි දෙයක් කතා අරින්නේ? අපිට ඒ ශක්තිය හම්බෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ පුංචි පැටවු ඒගොල්ලෝ මාත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ මාව දැකලා තියෙන විදිය කියද්දී ඉතින් හරිම සතුටුයි. මේ පුංචි පැටවුන්ගෙන් වගේම මේ පාසලේ හිටපු ගුරුවරුන්ගේ ආදරෙත් අපිට ගොඩක් හම්බුණා. ඉතින් ඒගොල්ලොත් අපිට ගොඩක් ආදරය කරන මිනිස්සු කට්ටියක් වීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේ අයට උදව් කරන්න හම්බුනේ ගැනත් ගොඩක් සතුටුයි. ඒ හැමෝම හරිම ආදරණීය පවුලක්. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ කට්ටියක් එක්ක එකතු වෙන්න හම්බුන එක ගැන. ඉතින් මේ විදිහට තමයි ඉතින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 84 වෙනි කණ්ඩායම මේ වැඩසටහන සාර්ථකව නිම කළේ. ලස්සන දවසක්. ඉතින් ආයෙත් මේ වගේ වැඩකින් අනිවාර්යයෙන්ම හම්බෙමු. ඉතින් මේ තියෙන විශේෂයෙන්ම කියන්න ඕන දේ මේ තමයි ඒගොල්ලන්ගේ ගමන ආයෙ ගිහිල්ලා තියෙන විදිහ. ඉතින් මේක දකිද්දිත් ඇත්තටම බය හිතෙනවා ළමයි. මොකද ඒගොල්ලන්ගේ ගෙවල් හැම එකක්ම මේ පස් කඳු වලට යට වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගමකට තමයි අපි මේ උදව්ව කරන්න ගියේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් කණ්ඩායමක් විදියට එකතු වෙලා තනි තනියෙන් අපිට බැරි වෙන්න පුළුවන්. හැබැයි කණ්ඩායමක් විදියට එකතු වුණොත් මේ වගේ දෙයක් කරන්න අපිට බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ විදියට එකතු වෙලා පුළුවන් නම් මේ ගමට වෙලා ඔයාලගේ උදව්වක් කරන්න. ඉතින් මේ තමයි ගම්පොළ බෙරවිල ගම්මානය.